සුබ දවසක් යාළුවනේ. මේ දවස්වල තිබ්බ සුළං තත්ත්වයක් එක්කම අපේ සත්තු කොටු වලට ඇවිල්ලා තියෙන සෙම රෝගය. ඒක ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඒකට ඒත් එක්කම මගේ කොටුවෙත් මේ සතෙක්ට සෙම රෝගය වැළඳලා තියෙනවා මම දැක්කා. ඒකට ඒකෙදි මෙන්න මේ සතාගේ පේන විදිහට ඔන්න වගේ කටින් හුස්ම ගන්නවා. එතකොට මෙයා හරියට කන්නේ නැහැ. හටිස් කියලා කිව්සුම යනවා. එතකොට ඔන්න ඕක මම කරන්න ඕන බෙහෙත් එක මොකක්ද කියලා මෙඩිපෙට් ආයතනයට වීඩියෝ එකක් යවලා ඒ සම්බන්ධව මම ඒ කට්ටිය උපදෙස් ගත්තා. ගත්තට පස්සේ ඒගොල්ලෝ මට උපදෙස් දුන්නා මේ තත්වයට ඩොක්සිබර්ඩ් සහ ලොන්ගස්ට්‍රීන් පවුඩර් එක යූස් කරගන්න පුළුවන් කියලා. ඔව් මේ තියෙන්නේ ඩොක්සිබර්ඩ් එක. එතකොට අපිට මේ ඩොක්සිබර්ඩ් එකෙන් එක පෙත්තක් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් වයස දවස් 45ක් 35ක් වගේ වෙන පැටියෙක්ට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රමාණය වැඩි නම් ඒ කියන්නේ රෝග තත්ත්වය වැළඳලා තියෙන ප්‍රමාණය වැඩි නම් අපිට තියෙනවා මේ පෙති පාවිච්චි කරන තනි සතාට අමාරු හින්දා ලොන්ගස්ට්‍රීන් පවුඩර් එක මේක පාවිච්චි කරන්න පුළුවන් මුළු කූඩුවෙම ඉන්න සත්තුන්ට. එතකොට අපිට මේ සෙම පාලනය කරගන්න පුළුවන්. සෙම ඉවත් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. එතකොට මම දැන් මේ සතාට මිලිස්සක් පාවිච්චි කරනවා ලොන්ගස්ට්‍රීන්. මෙයාගේ ප්‍රතිඵලය මොකක්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්නන්නම්. මම මෙයාට මිලිස්සක් පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී මෙයාගේ තත්ත්වය කොහොමද කියලා මම අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එකේ. සුබ දවසක්.